ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද කටට සැරට සෝයා මීට් ඩෙවල් එකක් හදාගන්නේ කියලා. මම මෙතන ග්‍රෑම් 110ක සෝයා මීට් පැකට් එකක් අරගෙන ඒකට ලුණුයි උණු වතුරයි දාලා හොඳට තම්බලා තිත මිරිකගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදලා අරගෙන තියෙනවා. තව මම මේකට පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක්, තක්කලි ගෙඩියක්, මාළු මිරිස් කරල් 2ක්, කොච්චි කරල් 3ක්, සුදුලූණු ඉඟුරු පේස්ට් මේස හැඳි 1ක්, සීනි තේ හැඳි 2ක්, ගම්මිරිස් තේ හැඳි 1ක්, ලුණු රස පදමට, කෑලි මිරිස් තේ හැඳි 1/2ක්, සෝයා සෝස් තේ හැඳි 1ක්, තක්කලි සෝස් මේස හැඳි 4ක් ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ ඩෙවල් එක හදාගන්නේ කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට සුදුලූණු ඉඟුරු පේස්ට් එක දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. දැන් මම මේකට බීලූණු, කොච්චි, මාළු මිරිස් ටික දාලා ඒකටම කෑලි මිරිස් පහේ ටිකක් දාලා මිනිත්තුවක් විතර තෙලෙන් හොඳට බැද ගන්නවා. ඊට පස්සේ මම මේකට සෝයා මීට් ටිකයි තක්කලි සෝස් ටිකයි දාලා හොඳට කලවම් කර ගන්නවා. මේ තමයි මම කටට සැරට සෝයා මීට් ඩෙවල් එකක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.